මම දැන් මේ ලෑස්ති වෙන්නේ ලස්සන හිම කන්දක් බලන්න යන්න. ඉතින් එන්න මාත් එක්ක යන්න ඔයාලත්. මම මුලින්ම මගේ ඇඳුම් රෙඩි කරගත්තා. ඒ වගේම කාමරේ ක්ලීන් කරගත්තා. මොකද මම දවසක් නැහැ. මම කොහේ හරි යනවා නම් අනිවාර්යයෙන්ම රූම් එක ක්ලීන් කරගන්නවා. ඔන්න මම දැන් රෙඩි වෙලා ඉන්නේ. දැන් මම යන්නයි හදන්නේ. ඉතින් මම නයිට් ෂිෆ්ට් එක කරලා ඇවිල්ලා තමයි මේ යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ බස් එකට නගින්න හිටපු සෙනඟ. මම ඊට පස්සේ ට්‍රේන් එක අරගෙන ආවා ශින්ජුකු වලට. මගේ බස් ස්ටොප් එක තියෙන්නේ ශින්ජුකු වල 4th ෆ්ලෝර් එකේ. දැන් මම එතනට යන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලට පේනව නේද බිසි ලයිෆ් එක ජපානයේ. මට 4th ෆ්ලෝර් එකේ ඉඳන් පෙනුනේ මේ විදියට. ගමේ ඉඳන් ආපු මට මුල් කාලේ නම් කර කවලා අතෑරියා වගේ. ඉතින් මගේ බස් ස්ටොප් එක උනේ නම්බර් 7. ඔන්න දැන් මගේ මල් කුමාරයාත් හිමින් සෑන්දු වුණා. ඔයත් අනිවාර්යෙන්ම මේ බස් එකේ නම් යන්නම ඕනේ. දැන් මම තොයම වලට ආවා. පාන්දර 6:10 වෙලාව. මේ තියෙන්නේ තොයම ස්ටේෂන් එක. මීට කලින් මම ඇවිල්ලා නැහැ. මට හොඳටම නිින්ද ගියා බස් එකේ. එතනින් පස්සේ මං ආවේ මෙන්න මේ ට්‍රේන් එක හොයාගෙන. තතයම හිම කන්දට යන නම් මේ ට්‍රේන් එකට නගින්න නැතුව බෑ. මේක ගොඩක් ෆේමස් ට්‍රේන් එකක්. ඉතින් මං එන දවසේ ගොඩක් සෙනග නම් හිටියේ නැහැ. ඉතින් මට ඒ ලැබිච්ච අවස්ථාව මං ගොඩක් හොඳට එන්ජොයි කරා. ඉතින් මං ආසම මෙන්න මෙහෙම එළිය බලාගෙන ඒක එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් මට මාරම සැහැල්ලුවක් දැනුනේ. කොළ පාට වෙල්යායවල් එක්ක ගස් කොළන් දකිද්දි මට දැනෙන්නේ හරියට මාව රීචාර්ජ් වෙනවා වගේ. ඒ තරම්ම හිතට සැහැල්ලුයි. නයිට් කරලා මහන්සියලා හිටියත් ඒ මහන්සිය එක සැනකින් නතර වෙලා යනවා. මේ වගේ ගොඩක් ගංගාවල් චූටි තිය ඇලි මම පාස් කරගෙන ගියා. මම වීඩියෝ කරන්න හදද්දිම ඒවා මට මිස් වුණා. බලන්නකෝ හරිම ලස්සනයි. සබාදහමත් එක්ක ඉන්නවනම් වෙන මුකුත් ඕන වෙන්නේ නෑ මට නම්. ඉතින් ඔන්න මම ආවා පළවෙනි කේබල් කායික ළඟට. මෙහෙම එකක් දැක්කේ මම පළවෙනි වතාවට ජපානයේ. ඉතින් ඔයත් ජපානයේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේක එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. මේකට මට ගියේ යෙන් 10946 රූට් එකට. තොයම ස්ටේෂන් එකේ ඉඳලා උගයිසව ස්ටේෂන් එක දක්වා ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් 23000ක් වගේ ගාණක් තමයි යන්නේ. මේ කේබල් කායක යන්නේ බිජදෛරක ළඟට මීටර් 977ක් උඩට. බලන්නකෝ ඉතින් මේකේ යන විදිය. මම කවදාවත් මෙහෙම එකක් නම් දැකලා තිබුණේ නැහැ. ඉතින් මම එක පැත්තක් විතරක් වීඩියෝ කරන්නේ. මගේ අනිත් පැත්තේ තිබුණේ කඳු බෑවුමක්. කිසිම දෙයක් පෙනුනේ නැහැ. ඊට පස්සේ තිබුණේ බස් රූට් එකක්. බලන්නකෝ යාළුවනේ පහළ පේන විදිය. මීටර් 977ක් උඩට ඇවිත් ඉන්නේ දැන්.
ඉතින් ඊළඟ බස් එකට නැග්ගමන් සන්ස්ක්‍රීම් එකක් හොඳටම නාලා තමයි හිටියේ. ඉතින් මේ මොනිටර් එකේ එයාලා එක්ස්ප්ලেইন කරනවා ගහක් ගැන. මේක අවුරුදු 1000 ගානකට කලින් ඉඳලා තියෙන ගහක්ලු. ඔන්න ඈතින් පේනවා ෂෝමියෝ ඇල්ල. බලන්න හරිම ලස්සනයි. ටිකක් දුර හොමෙද්දී මාව හිම කඳු වලින් වට වුණා. ටිකෙන් ටික ඊළඟ ස්ටොප් එකට ලං වෙනවා. ඒ තමයි මුරුදෝ. මුරුදෝ තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 2450ක් උසින්. ඒ කියන්නේ අඩි 8038ක්. මම මුරුදු වලට ඇවිල්ලා බස් ස්ටොප් එකෙන් එළියට ආපු ගමන් පෙනුනේ මේ විදියට. බලන්න හරිම ලස්සනයි. මම ලංකාවේදීදී මට මතකයි නුවරඑළිය ගිහිපු වෙලාවේ මට 21කට වගේ ආව සීතල වැඩිකමට. ඉතින් බලන්න කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා. මේ තමයි මිදුරිගේ පොන්ඩ එක. ඉතින් මේ විල ඈත අතීතයේ ගිනි කන්දකින් තමයි ස්වභාවිකවම නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් බලන්න ගිනි කන්දක් කාලයත් එක්ක විලක් වෙලා තියෙන විදිය. මේ විල ළඟට යන්න වෙනම එක්ස්පීරියන්ස් එකක්. මීදුමත් එක්ක පොඩි හිරු පුදකුත් යන ගමන් මේ අත්දැකීම ගන්නව කියන්නේ ඇත්තටම පුදුමාකාර සතුටක්. බලන්න යාළුවනේ මුළු කන්දම මීදුමෙන් වැහිලා ගියා. බලන්නකෝ හරිම ලස්සනයි. එක සැරේටම මුකුත්ම පේන්නේ නැතුව ගියා. මගේ අත් දෙකයි කකුල් දෙකයි හොඳටම ගල් වෙලා තිබුණේ. ඉතින් මං ඉක්මනට ඇතුළට ගිහිල්ලා කොෆි එකක් බිව්වා. මෙතන ඉඳලා එළිය පේන විදිය බලන්නකො හරිම ලස්සනයි. ඊට පස්සේ මම අමතක කරේ නෑ මට මේ ගමන මතක් වෙන්න පොඩි කීටැක් එකක් ගත්තා. මේ බලන්න දැන් කන්ද යටින් ඊළඟට කොහාටද යන්නේ කියලා. කන්දක් යටින් මේ විදියට යන එක ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඈතින් මට චූටි තිතක් වගේ තමයි පෙනුනේ. ඒ තරම්ම දිගයි. ඉතින් ඊළඟ ස්ටෙප් එක උනේ මෙන්න මේ කේබල් කායිකේ උඩින් යන එක. මට මීට කලින් කවදාත් මෙහෙම ගිහිල්ලා තිබුණේ නෑ.
බයකුත් තිබුණා ඈත දකිද්දි. ඒත් ඉතින් ගම් බත්තේ ගියා. ඉතින් දැක්ක නේද යාළුවනේ, මට මුලින්ම ලොකු බයක් දැනුණා. ඉතින් මං වගේම තව අය හිටියා. මුරුතෝල ඉඳලා අඩි 8038ක් මුහුදු මට්ටමේ ඉඳලා පහළට තමයි මේ එන්නේ. බලන්නකෝ ඈත පේන ගඟ කොච්චර ලස්සනද කියලා. මට නම් හිතුනෙම සුරංගනා කතාවක් කියලා. ඒ තරමටම පුදුමාකාර ලස්සන පරිසරයක් තමයි මම දැක්කේ. බලන්නකෝ හරියට ළමයි ටිකක් එනකන් අම්මා තාත්තා බලන් ඉන්නා වගේ මෙයාලා බලන් ඉන්නේ. ජපානයේ වගේ ඩිසිප්ලින් නම් මම කොහෙවත්ම දැකලා නැහැ. දැන් එතනින් එළියට ඇවිල්ලා මම ගියා ඒ බිල්ඩින් එකේ උඩට. ඉතින් එතන ඉඳන් පේන විදිය තමයි මම මේ වීඩියෝ කරලා තියෙන්නේ. එතනින් පස්සේ මම ගියා ඊළඟ කේබල් කාර් එක ළඟට. මේක යන්නේ ළමයි කුරුබේ ඩෑම් එක ළඟට. දැන් උඩට ආපු කේබල් කාර් එක නෙවෙයි, දැන් පහතට තමයි යන්නේ අනිත් පැත්තට. ඔන්න ආවා කුරුබේ ඩෑම් එක ළඟට. එතන වෙනමම ලෝකයක් වගේ තමයි මට දැනුනේ. මම මේක බලන්න ආවේ ජුනි 25. මේ ඩෑම් එකේ වෝටර් රිලීස් කරන්නේ ජුනි 26 ඉඳලා. ඔයාට අනිවාර්යයෙන්ම වෝටර් රිලීස් එක බලන්න ඕනේ නම් ඔයා එන්න ඕනේ 26 හෝ 26න් පස්සේ. මම එද්දි නම් අයිස් තාප්පේ දිය වෙලා තමයි තිබුණේ. ලෝක ප්‍රසිද්ධ අයිස් තාප්පය ඔයාලා දන්නවනේ. බලන්නකෝ ඈත පේන කඳු වැටි. හරිම ලස්සනයි. ඉතින් කඳු යටින් මේ වගේ උමං මම ෆස්ට් ටයිම් තමයි දැක්කේ. ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා. ඇත්තටම ඔයා ජපානයේ ඉන්න හෝ ජපානයේ ට්‍රැවල් කරන් ඉන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙතනට නම් එන්නම ඕනේ. මම මේක මීට කලින් වීඩියෝ එකකින්වත් දැකලා තිබුණ නැහැ. මම මැප් එකකින් තමයි ගොඩක්ම සර්ච් කරේ කොහෙද ලස්සන තැන් කියලා. එතකොට තමයි මට මේක හොයාගන්න පුළුවන් වුණේ. මේ කඳු මුදුන් හරිම ලස්සනයි.
ඒත් මාත් එක දකිදි තමයි ගොඩක්ම ලස්සන. එහෙම තමයි මම නම් හිතන්නේ. ඇවිදගෙන යද්දී හයියෙන්ම වහින්න පටන් ගත්තා. දැන් යන්නේ ලාස්ට් ඩෙස්ටිනේෂන් එකට. ඒ කියන්නේ ට්‍රිප් එක එන්ඩ් වෙන්න ළඟයි. ඉතින් මේ මගේ පළවෙනි YouTube වීඩියෝ එක. අඩුපාඩු ඇති. මේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න ලැබීම ලොකු සතුටක්.